යාළුවනේ ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා FK YouTube channel එකට. අද අපි යන්නේ සුපිරිම නායස් සරුංගලයක් හදන්න. ඉතින් අමතක කරන්න එපා පහළ subscribe button එක ඔබලා මේ වීඩියෝ එකට එන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට. මං ඉතින් අපේ නායස් සරුංගලේ හදන්න මෙන්න මේ විදිහට හොඳ කිතුල් පිටක් ගත්තා. ඔයාලට සාමාන්‍ය නගරපති ප්‍රදේශවල අඩු ඇති ඒත් හොයාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. තව මෙන්න මේ වගේ උණ බට කෑලි දෙකක් ගත්තා. උඩ තට්ටයි ඊට පෙඳේ වගේ කෑල්ලයි දාන්න. හදන්න නුගුල් පන්දුවක් ගත්තා. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් යාළුවනේ වීඩියෝ එකට. මෙන්න මෙහි මේවා උණ බටේ අරගෙන බැලන්ස් කරන හොයාගන්න. මෙන්න මේතන තමයි මගේ නම් උණ බටේ මම බැලන්ස් කරලා දුන්නේ. ඉතින් මේක මෙහෙම අරගෙන අපි උණ බටේ දින අපි නම් ඉන්න ගන්න නැහැ. ඔයාලට හිතන වෙන සාමාන්‍යයෙන් හිත බෙදාගෙන යාට අපි රසට ගානට සරුංගලය හදාගමු. මේ විදිහට සරුංගලය හදාගන්න ඕනේ. සුපිරි සරුංගලය ඔයාලා අනිවාර්යෙන්ම මේ උඩ යන වීඩියෝ එක සහ අලෝන වීඩියෝ එක ගන්න. මෙහෙම මුලින්ම මේක බැඳ ගන්න. හරියට බැඳ ගන්න මොකද මේ උණ බටය උඩ ගිහිල්ලා හුලම් බදලා මේක එහාට මෙහාට වෙන්න පුළුවන්. ඒත් ඔයාලට සරුංගලය ආසාවත් අරගන්න වෙනවා. සතර බෙදගන්න අපි මේ උණ බටයක් හින්දා ඔයගොල්ලෝ සම්නූලෙන් හදන්න නැත්නම් සම්නූලෙන් හදන එක තමයි නූල කැඩෙන්න බලනවා. මේ සයිස් සරුංගලයක් ඔයගොල්ලන්ට පුළුවන් නූල් සයිස් 9න් විතර උඩට යවන්න. කිසිම බයක් නැතුව එන්න හදින සරුංගලේ හොඳට හදාගමු. අස්සෙන්ද සම්පූර්ණ සරුංගලේ දාමු. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක මේ විදියට හොඳට හදාගමු. හොඳට නඩු බැඳ ගන්න ඕනේ. මේක තමයි සරුංගලේ සම්පූර්ණ ශක්තිය. ස්පීඩ්ම හදාගන්න ඕනේ. ගැටේ දැන් නැත්නම් මම මෙන්න ෂෝට් වීඩියෝ එකක් කරන මේ ගැටේ යන ඒකෙන් බලන්න පුළුවන් පුළුවන්. ගැට දෙකක් විතර දාගන්න. උඩ දැන් හොඳ හරියට තියෙන්නේ. හරි යාළුවනේ මේ නූල හදාගන්න. මේ විදිහට තියෙනවා මගේ සරුංගලේ මගේ කොටස. මේක බැලන්ස් බලාගන්න ඕනේ ඔයගොල්ලෝ. මේ විදිහට බැලන්ස් බලාගන්න. සරුංගලේ නම් මම බැලන්ස් තියෙනවා. ඒ හුලගේ ගොඩ එහා මෙහා යන්නේ. හුලක් නෑ හොඳටම තියෙන බැලන්ස්. දැන් අපි යට කැල්ලක් බැලුවා. මේ වගේ පොඩි කැල්ලක් තමයි මම යට කැල්ලට ගත්තේ. ඒකත් හොඳයි. ඉතින් මේ වගේ යට කැල්ලක් සරුංගලේ උඩ යනකොට මේකට අවශ්‍ය වෙන්නේ බොක්කස් හා නැව් බැලන්ස්. මේ තුන තියෙනවා නම් ඔයාලට ලේසියෙන් මේ සරුංගලේ උඩ යව ගන්න හැකියාව තියෙනවා.
කෑල්ලත් මෙහෙම හොඳට බැල ගන්න ඕනේ. යටටත් ගැට දෙකක් දාගන්න. ඒක උඩට. අපි දැන් මේක මැද බැලගමු. දැන් අපි මේක කැලි දෙකම ගැට ගහලා ඉවරයි. අපි දැන් මේකේ බැලන්ස් එකත් පොඩ්ඩක් චෙක් කරගමු. සරුංගලේ ඔලුව කොටස ගමු. මේ වගේ තැනකින් ටිකක් ඉදිරියට මෙන්න මේ සයිස් එක තමයි මම ගත්තේ. මෙන්න ගමු. මෙතනට අපි එක ගැටයක් දාගමු. මොකද අපි හදිස්සියේ සරුංගලේ දරදුනේදී හදන විදිය අපිට ආයෙ මේක ලියා ගන්න පුළුවන් විදිහට තමයි. පොඩි අක්කර දැබ්බේකට මූණ වුණා. වහින්න ගත්තේ පාටම. අපි ආයි වීඩියෝ එක මේ විදිහට වා මෙතනින් මෙන්න මෙහෙම කරලා මෙතන දාලා අර ගැටේ මං කිව්ව ගැටේම දාගන්න යාළුවනේ. ඊසේ අපි මේක අදින්නේ මුලින්ම මෙතනට ඇද්දොත් ඒ බටේ අපිට නමන්න බෑ හරියට. අපි මේක මෙහෙම හරි දැන් අපි මේක මෙතනට දාලා මෙතනට දානවා. මෙහෙම දානවා. හරියට බටේ නැවෙන්නේ නැහැ. යටේක විතරයි යාළුවනේ නැවෙන්නේ. ඔස්සේ මේක මෙහෙම කරා ඔහොමනේ තියෙන්නේ. ගොඩක් නිකන් කැත ෂේප් එකක් තියෙන්නේ. පොඩි යොක් ටිකක් ගතියක් තියෙනවා. ඉතින් මේක පොඩ්ඩක් නැවෙන්නේ ලස්සනට ගන්න ඕනේ. එන්න දාලා මේ විදියට ගොඩක් නෙමෙයි යාළුවනේ. ගොඩක් කරන්න එපා. ගොඩක් වදින්න නෑ. මෙච්චර තමයි අදින්න එපා. මෙච්චරක් විතර ඇදලා මෙන්න මේක ගැට ගහගමු. සස්සන්ට සරුංගලේ ගන්න. ඒ විදිහට පොඩ්ඩක් ඉදින්න. යවන්න ඕනේ. මෙන්න මේ සයිස් එකට තමයි වගේ හරිය.
මෙතනින් ගැටයක් දාගන්න. ගැටයක් දාලා ඉවරලා ඉතින් දැන් මේක යටට අදින්න. මේක කපා ගමු අපි. දැන් ගැටයි මෙහෙම තියෙද්දි ගැටයි. අපි ඒක හදාගමු. අපිට ඇත්තට පස්සේ ඒක ලස්සන දෙනවා යන්න. ඒක කල්ලයි. වෙන්නේ දැන් දැන් මුල කල්ලයි යන්න. තමයි. කාලවන්න සාමාන්‍යයෙන් දැන් නම් ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ ඉටිගොල, ඩස්ටින් බෑග් ඉටිගොල තමයි. මත් ඉටිගොල වලින් මේක අලවනවා. අනිවාර්යෙන්ම ඔයගලන්ට වීඩියෝ එක දාන්න. අලවනවා නේද? ඉටිගොල වලින් අලවන්නේ ගොඩක් ලේසි, ඉරෙන්නේ නැහැ ලේසි, තවුගොල වලින් යනවා ඉරෙනවා. නායකට සාමාන්‍යයෙන් යනවා වීඩියෝ වැඩි. ඉතින් හදන්න පුළුවන් නම් අර නැති කට්ටියට අවුලක් නෑ. මේ විදිහම කියන්නේ ඊට පස්සේ මෙන්න මේ යටින් බැද ගන්න ඕනේ. ආයි මෙතන ගැටයක් දාගන්න. සම් හදාගන්න කරුනේ. බලගෙන උගලම් මෙහෙම. නා. එනෝනේ මෙහෙම දාගන්න. මෙතන ඉතින් සරුංගලේ ලයින් එකට සුපිරිටම තියෙනවා. එහෙනම් බයි යාළුවනේ මම දැන්ට ගිහින් එන්නම්. අනිවාර්යෙන්ම අත්දැකගෙන මගේ channel එක subscribe කරලා තියන්න. එහෙනම් බයි.